මම දැන් ඉන්නේ ක්‍රිස්තුපුර දෙවන සියවසේ. ඒ කියන්නේ දුටුගැමුණු රාජ සමය ආරම්භ කරන ලදැයි සැලකෙන චිත්තල පර්වත විහාරය. හෙවත් සිතුල්පව් විහාරය. ඔන්න ඔහම තමයි සිතුල්පව් යන්න පිටත් උනේ. වෑන් එකේ ගියේ. කිලෝමීටර් 18ක් තිබ්බ කතරගම ටවුන් එකේ ඉඳලා ගුරු පාරක් සෙට් වුණා යනවා. තනියට හිටියේ සමනැල්ලු. අලියෙක් දෙන්නෙක් ඉඳී කියලා හිතාගෙන ගියේ මොන අලි දෙන්නෙක්ද. ඔන්න ඔහම යනකොට අලින්ට වඩා හැබැයි මට සෙට් වුණා ලස්සන යාළුවෝ ටිකක්. අම්මෝ දෙන්නෙක් වට 3 දෙනෙක් හිටියා. හැබැයි දෙන්නයි මෙතන පේන්නේ. ඔය මෝ දෙන්නත් පහු කරගෙන ඉස්සරහට යනකොට ගුරු පාර ඉවර වෙලා හම්බුණා කාපට් පාර. කාපට් පාරේ ඉස්සරහට යනකොට අන්න අර ඈතින් පේන ලස්සන දර්ශනේ සිතුල්පව් රජමහා විහාරයේ චෛත්‍යය මම දැක්කා. දැන් මම මේ යන්නේ ලස්සන යාළුවෙක් හම්බෙන්න. යාළුවෙක් කිව්වට ඉතින් මේ හැමදාම දකින්න මිනිස්සෙක්. මේ කමක් නැහැ. ඉතින් කන්න බොන්න ටිකක් දුන්නා. තවත් ඉල්ලුවා. තවත් දෙන්න මං ගාව තිබ්බේ නැහැ. ඉතින් මං ගාව නැහැ කියලා කියාගෙන මම යන්න ගියා සිතුල්පව් වෙහෙර ළඟට. සඳක් පායලා තියෙනවද බලන්න. සඳ පායපු එක කෙසේ වෙතත් ගිනියම් වෙන්න ඉරනම් පායලා තිබ්බ පුතේ අඩියක් ගහන්න බෑ කකුල පිච්චෙනවා. ඉතින් ඔන්න ඔහම මං ආව උඩටම. මේක දුටුගැමුණු රජතුමාගේ කාලේ ඒ කියන්නේ ක්‍රිස්තුපුර දෙවන සියවසේ භාවනා මධ්‍යස්ථානයක් විදිහට පාවිච්චි කරපු තැන. චිත්තල පර්වත පබ්බත කියලා කියන්නේ සිත සංසුන් කරන ස්ථානය කියන එක තමයි මේකෙන් හඳුන්වන්නේ. සිත සංසුන් කරන ස්ථානයේ මම ගියා චෛත්‍ය බලන්න. අන්න අතනින් උඩට ගිහිල්ලා බැලුවහම මාරම ලස්සන වීව් එකක් පේන්නේ. චෛත්‍ය මළුවත් රත් වෙලා තිබ්බක් කකුල් දෙකෙන් ගින්දර පිට වෙන්න. කමක් නැහැ කියලා හිතාගෙන මම චෛත්‍ය මළුවෙන් ඇවිදලා ඔන්න ඔහම තමයි සිතුල්පව් ගමනත් අවසන් කරේ.